ඔයා දැනගෙන හිටියද පළතුරුලින් විතරක් ගින්නක් ඇති කරන්න පුළුවන් කියලා. මේ තියෙන්නේ ජම්බල ගෙඩියක්. මේක කපලා පොතක් ගලවලා අරගෙන මේ විදිහට ඉටිපන්දමකට නැත්නම් මොකක් හරි දැල්ලකට විද්දම ගිනි ගන්න හැටි ඔයා දැකලා ඇතිනේ. හැබැයි දන්නවද එයයි කියලා? දෙහි දොඩම් ජම්බල වගේ පැංගිරි පවුලේ ගෙඩිවල ලෙල්ලෙන් අපිට මේක කරන්න පුළුවන්. මේ ගෙඩිවල ලෙල්ලේ තියෙනවා තෙල් වර්ගයක් අන්තර්ගත පැකට් වගේ ඇසිඩ්ලා තියෙන ස්තරයක්. මේවට කියන්නේ ලිමොනින් කියලා. ඒවා හරියට චූටි චූටි තෙල් ටැංකි ගොඩක් වගේ. ඉතින් අපි මේ විදිහට ලෙල්ල මිරිකුවම මේ තෙල් අන්තර්ගත පැකට් කැඩිලා දුමාරයක් වගේ ඒවා ඉස්සරහට විදෙනවා. ඉතින් ඇතරම ඒ තෙල් තමයි පුංචි පුංචි ගිනි ජාලා විදිහට ගිනි ගන්න. ඒ වගේම ඒ තෙල් වලින් තමයි මේ ගෙඩි වලට ආවේනික සුවඳ ලබා දෙන්නේ. ඒ වගේම සතුන්ගෙන් ආරක්ෂා කරන්නෙත්. මොකද මේ තෙල් වර්ගයේ තියෙන්නේ අතිශයින්ම කටුක රසයක්. ඔයා දොඩම් ලෙල්ලක් ජම්බල් ලෙල්ලක් වගේ අරගෙන හපලා බලන්න. ඔයාගේ දිවට දැනෙන කටුක රසය ගොඩ වෙලාවක් යනකම් නැති වෙන්නෙත් නැහැ. ඒ වගේම මේ තෙල් එකට පුළුවන් රබර් වගේ දේවල් දිය කරන්න. බැලුන් එකක් මේ විදිහට පුම්බලා කලින් විදිහටම දෙහි ජම්බල වගේ ලෙල්ලක් ළඟින් තියලා මිරිකුවාම ෂණිකවම බැලුන් එක පුපුරනවා. මොකද මේ තෙල් බැලුන් එකේ පටලය දිය කරන්න පටන් ගත්ත හින්දා. තව පුදුම සහගත දෙයක් කියනවනම් මේ තෙල් වර්ගය වෙන් කරලා අරගත්තම ඒවයින් පුළුවන් කායකක් ස්ටාර්ට් කරන්න. හැබැයි සාමාන්‍ය කායකක් ෆුල් ටැන්ක් කරන්නත් දොඩම් ගෙඩි 30000ක්වත් ඕන වෙනවා. ඉතින් තවත් මේ වගේ අපි නොදන්න දේවල් දන්න සිංහලෙන්ම දැනගන්න channel එක subscribe කරලා bell notification එකත් all කරලා එකතු වෙන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට ඒක බලන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙකුටත් බලන්න share කරන්න. ඒ වගේම අහන්න මොන හරි දෙයක් තියෙනවා නම් පහලින් comment කරන්න. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.